අවුරුද්දකට කලින් වෙච්ච සාක්ෂියක් තමයි මම මේ ඔයගොල්ලොත් බෙදාගන්නේ. ඉතින් ගිය අවුරුද්දේ මාර්තු 31 මේ ඉන්න කොල්ලා අපිට හම්බුණා. ඉතින් දැන් ඔයගොල්ලෝ හිතනවා හරි ලස්සන ළමයෙක් මේමයි කියලා. ඉතින් අපිට මතකයි දිව්‍යන් වහන්සේ පොඩ්ඩක් මාවයි අපේ ගෙදර කට්ටියවයි ඔක්කොම සෙලවපු මොහොතක් තමයි ඒරන්ගේ ඉපදීම කියන්නේ. ඉතින් ඔයගොල්ලෝ මේ කතාව අද වෙන්න තියහන්නේ. ඉතින් මෙයා ඉපදෙනකොට මෙයාගේ මේ එක පැත්තක නහයක් හිර වෙලා තිබ්බා. ඉතින් මෙයාව අපි හිතුවා මේ අපි විශ්වාස කරන්නේ අපි හැමෝම ප්‍රශ්නයකදී අර අලුත් දෙයකදී හොඳ දෙයක් වෙයි කියලා. ඉතින් අපි කල්පනා කරා මෙයාව හම්බෙනකොට ලංකාවේ තියෙන මේ සාමාන්‍යයෙන් හොඳ පිළිගත් ඉස්පිරිතාලේ කියන 9 වෙල්ස් ආයෙ වෙන එකක් නෑ. ඒකෙම හම්බෙනවා. ඒකේ තැන් බල්ලා ඔක්කොම මේවා කරලා ආවා. හැබැයි වැඩේ කියන්නේ දෙවියන් වහන්සේ එතනදී ඔප්පු කරා මේ උඹට කරන්න පුළුවන් දෙයක් නෑ. උඹේ සල්ලි වලට කරන්න පුළුවන් දෙයක් නෑ කියලා 9 වෙල්ස් එකනොත් මෙයාගේ ප්‍රශ්නේ ඒ ડોක්ටර්ස්ලටත් හොයාගන්න බැරුව ගියා. ඊට පස්සේ මෙයාව ඒගොල්ලෝ තියාගන්න කැමති වුණේ. ඊට පස්සේ ඒගොල්ලෝ දෙවියන් මේ කියන්නේ 9 වෙල්ස් එකකින් මාරු කළා රිජ්වි එකට. මේ එහෙ ડોක්ටර් කෙනෙක් හිටියෙත් නෑ. ඉතින් රිජ්වි එකේ මාසයක් විතර ගියා. මාසයක් එකමාරක් විතර ගියා. මෙයාගේ තත්ත්වය දවසින් දවස එක එක අප්ඩේට් තමයි එන්නේ. මොකද අම්මා විතරයි තනියෙන් ඉන්නේ මෙයාගේ. ඉතින් මේ එකපාරක් උදේ නැගිටිනකොට කිව්වා මෙයාගේ මේ අර බටයක් දාලා තිබ්බේ නහයට හුස්ම ගන්න බැරි. ඒකේ විස බීජයක් ගිහිල්ලා ඇස් වලටත් ගිහිල්ලා ඇස් අරගන්නත් බෑ කියලා. ඉතින් මේ කොහොම යනකොට ටිකක් අමාරු වාතාවරණයක්. මේක ලේසි නෑ. මාසයක් විතර යනකොට ඉතින් මේ මම යාඥා කර හිටියා සති දෙකක් විතර. ඊට පස්සේ මට මේ පාස්ටර් කතා කරා හැමදාම අචලක කතා කරනවා මේ බ්‍රදර් වෙස්ලි තමයි අන්තිමට කතා කරේ. මට හොඳට මතකයි. එයා යම්කිසි කතාවක් කිව්වා. මේ එයා මතක් කරලා දුන්නා දාවිද්ගේ කතාව. ඊට පස්සේ මම මෙයා ෆෝන් මේ තිබ්බෙන් පස්සේ මම කල්පනා කරා මේ මෙයා කියපු කතාව හරි. අපි මොකටද මේ තෑග්ග දීපු එක්කෙනාට වඩා තෑග්ගට ආස වෙන්න හොඳ නෑනේ. ඉතින් ඒ වෙලේ මම මෙයාව මගේ හිතින් අතහැරලා දැම්මා. මට එලිසා විතරක් ඉන්නවා මේ කොල්ලෙක් නෑ කියලා. ඊට පස්සේ මම කරේ හැමදාම ඉස්පිරිතාලට කෑම කරන් යනකොට මම කරපු වැඩේ එතන ඉන්න අනිත් ළමයින්ට යාඥා කරා. අපේ ළමයින් අතහැරලා එතන ඉන්න අනිත් ළමයින්ට යාඥා කරන්න ගත්තා. වැඩි දවසක් යන්න හම්බුන්නේ මෙයාගේ තත්ත්වය යහපත් අතට හැරලා දෙවියන් වහන්සේ ගෙදර එන්න සැලැස්සුවා. ඉතින් මම අනෙක් වාරයක් ස්තුතිවන්ත වෙනවා දෙවියන් වහන්සේට. දෙවියන් වහන්සේ කරුණු කිහිපයක් අපිට පෙන්නුවා. මුදල් වලට දෙයක් කරන්න බෑ කියන එක, දෙවියන් වහන්සේට නැති දෙයක් ඇති කරන්න පුළුවන් කියන එක. ඉතින් අනෙක් වාරයක් තමයි මෙයාගේ ඔපරේෂන් 2-3ක් කරන්න ඕනේ කිව්වා. ඒ දොස්තරලා කියපු විදිහට මෙතනින් කපලා මෙහෙන් කපලා එක එකව කරලා හැබැයි එක කැපුමක්වත් දාන්න හම්බුන්නේ නැහැ. දෙවියන් වහන්සේ පොඩ රෙස්ට් එකක් තියලා ගෙනාවා. ඊට පස්සේ ස්තුති කරා. අධ්‍යයන අතිස්තු කරනවා. පියසෙන මාසයක් විතර වෙනස් වෙලා හිටියා. ඉතින් මෙයා ඇවිල්ලා උදේට රැයට ඇවිල්ලා දරදර දාන මට කෑ ගහනවා. ඉතින් මම දන්නේ නැහැ මොකද කියලා. ඊට පස්සේ මේ